වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලව. අද මම කතා කරන්න යන්නේ ගොඩක් දින මම අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි අපි කොහොමද hand feeding. ඒ කියන්නේ මාළුන්ට අතින් කෑම කවන්නේ කොහොමද කියලා ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඒ කියන්නේ මාළුන්ට කෑම කවන විදිය සහ ඒ කට්ටිය කොහොමද ඒක පුරුදු කරගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ කතා කරන්න යන්නේ. එහෙනම් වැඩි කරන්න නැතුව අපි යන් වීඩියෝ එකට. හරි එහෙනම් hand feeding කියවන් අතින් කෑම කවන්න තමයි ගොඩක් කට්ටිය ආස දෙයක් සහ ගොඩක් මොස්ටර් මාළු හදන කට්ටිය තමයි මේකට ගොඩක්ම ආස කරන්නේ. එතකොට ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි කොහොමද මේක හුරු කරගන්නේ සහ මේක අපි කොහොමද කරන්නේ කියන එක. එතකොට මේක ඔය ගොඩක් يعني විශේෂ කියන්නේ ගොඩක් ලොකු දෙයක් නෙමෙයි. මේක තාම පොඩි දෙයක් පොඩි කරුණු ටිකක් තමයි මේ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනි. මොකද කියනනම් ඔය මොකද කියනවා ඩොල්ෆින් මාළුවෙට ඔය එකකින් මොකක් හරි වලල්ලක් ඇතුලෙන් පනින්නේ ඒ වගේ දේවල් ලොකුට දේවල් පුරුදු කරනවා වගේ මේකේ ලොකු ට්‍රේනින්ග් එකක් දෙන්න දෙයක් නැහැ. මේක වෙලෙ පොඩි පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඒකෙම තමයි මේක කරන්න නම් අපි මේ ගොඩක් දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේක කරනකොට අපිට ගොඩක් පොඩි මාළුන්ට කියන්නේ පොඩි මාළු පැටවුන්ට මේ වැඩේ කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේම තමයි ඔය සර්ව භක්ෂක මාළුන්ට ඒ කියන්නේ ඔය ජයන්ට් බුරාමි එතකොට ඔය කාෆ් ඔය වගේ පොඩි පොඩි මාළුන්ටත් මේ වැඩේ කරන්න අමාරුයි. මේක ගොඩක්ම ගැලපෙන්නේ ඔය මොස්ටර් මාළු ගණනට කරන මාංශ භක්ෂක මාළුන්ට. ඒ කියන්නේ රෙඩ් ටේල් කැට්ෆිෂ්, ඇරවානා, ස්නේක් හෙඩ්, එතකොට ඇලිගේටර් ගා, ඇරපයිමා මෙන්න මේ වගේ මාළුන්ට තමයි මේ hand feeding කරන්නේ ගොඩම අපිට ලේසියෙන් පුරුදු කරගන්න පුළුවන්. ඒකට හේතු විදියට මම කියන්නේ මොකද දැන් ඔය ගොඩක් ඔය පොඩි මාළුන්ගේ පැලට් වර්ග කන, කොළ වර්ග කන මාළු මේ කොළ වර්ග කන කෑම කන මාළුන්ට වැඩේ කරන්න ටිකක් අමාරුයි. මොකද කිව්වොත් එයාලට අපිට අතින් කවරන කියන්නේ හුරු කරන්න අමාරු පැලට් වගේ දෙයක් අතින් කවනකට හුරු කරන්න ගොඩක් අමාරුයි. ඒත් මාංශ භක්ෂක කියන්නේ පොඩි පොඩි මාළු වර්ග ඉස් වර්ග කන මාළුන්ට මේ ගොඩක් කරන්න ගොඩක්ම ලේසියි. එතකොට මේකේ සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ප්‍රධාන පළවෙනි දේ විදිහට මම කියන්නේ එතකොට ඔයාලා පළවෙනි දේ තමයි මේකේ පළවෙනි ස්ටෙප් එක විදිහට මම කියන්නේ අපි කියන්නේ මාළු අපි ළඟට එන්නේ නැත්නම් මාළු අපිට තියෙන බයට. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම කරන්න ඕනේ අතින් කෑම කවන්න කලින් මාළු අපිට තියෙන බය නැති කරගන්න ඕනේ. ඒකට කරන්න ලේසිම දේ තමයි ඔයාලට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඔයාලට පුළුවන් ඔයාලා මේ මාළු ටැංකිය ඉන්නවා. මාළු ටැංකිය ළඟට ඔයාලට ගිහිල්ලා දවසට 2-3 පාරක් ගිහින් 3-4 පාරක් ගිහිල්ලා මාළුන්ට පේන්න වැඩි 10ක් විතර ටැංකිය ළඟටලා ඉන්න. එතකොට එහෙම ඒ විදියට ඔයාලා සතියක් දෙයක් මාළු ටැංකිය ළඟට ගිහිල්ලා මාළුන්ට පේන්න ඔයා ඉන්න තුනට 10ක් 15ක් ටැංකිය ළඟටලා ඉන්නකොට ඒ මාළු ටික ඔයාලට තියෙන බය පොඩ පොඩ ඇරෙනවා. ඊට පස්සේ ඔයා ටැංකිය ළඟට ගියාට පස්සේ මාළු ඇවිල්ලා ඔයාලට පේන්න එහෙට මෙහෙට පීන ඉන්නවා. ඒ ටැංකියෙන් වතුර මට්ටමේ උඩට ඇවිල්ලා ඔයාලා ළඟට ඇවිල්ලා මාළුව ටැංකිය ඔයාලට පේන්න එහෙට මෙහෙට පීනන්න පටන් ගන්නවා. අන්න ඒ කාලේ පටන් ගත්තට පස්සේ ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාලා මුලින්ම තෝරගන්න මම මුලින්ම ඔයාලට මතක ඇති මාංශ භක්ෂක මාළු. අන්න ඒ මාළුන්ට ඔයාලට පුළුවන් ඉස්සෝ. ගොඩක් කට්ටිය මාංශ භක්ෂක මාළු හදන මොස්ටර් මාළු හදන කට්ටිය ගොඩක් දන්නවා ඉස්සෝ කිව්වන් අර ලොකු ඉස්සෝ මාළුන්ට කන්න දෙන ඉස්සෝ ඉන්නවා. අන්න ඒ ඉස්සෝ අරගෙන ඔයාලා ගන්න මුලින්ම අඩි දෙකක් විතර දෙක පොලිට්ටයක් ගන්න. අඩි දෙකක දෙක පොලිට්ටුවක් අරගෙන ඉස්සෙක් අරගෙන පොලිට්ටු උල ගහන්න. උල ගහලා ඉවරලා ඔයාලට පුළුවන් මේ පොලිටෙන් මාළු ටැංකියට ඉස්සව දාගෙන ඉන්නකොට සාමාන්‍යව දාපු ගමන් නම් කාලය යන එකක් නැහැ. විනාඩි 5-10ක් ඇතුළත අනිවාර්යෙන් ඇවිල්ලා එකපාරට ඇවිල්ලා ඒක කාලයයි. අන්න ඒ විදිහට ඔයා දිගටම ඒ විදිහට පොලිටයක් ආධාරයෙන් අඩි දෙකක් විතර දෙක පොලිට කෑල්ලක් ආධාරයෙන් දවස් 2-3ක් වගේ ඒ විදිහට කෑම දෙන්න. එතකොට එයාලා පළවෙනි දවසේ එකපාරට ඇවිල්ලා කාලයයි, දෙවෙනි දවසේ පොඩ්ඩක් දාපුවට පස්සේ ඊට වඩා කාලයකට ඉක්මනට ඇවිල්ලා කාලයයි. ඊට පස්සේ තුන්වෙනි දවස් වෙනකොට එයාලා ඇවිල්ලා කාලයයි දාපු ගමන් වගේ කාලය යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කාන් තියෙන ඔයාලේ පොලිට දිග පොඩ්ඩක් අඩු කරන්න. දැන් මුලින් ගත්ත අපිට දෙකක් නේ. අඩි දෙකේ ඉරටු අපි අඩි 1කමාරට අඩු කරගන්න. අඩු කරගෙන අඩි 1කමාරට ඉරටුනුත් ඔයාලා මේ විදිහට දවස් 2-3ක් කෑම දෙන්න යාලට. ඊට පස්සේ තව කෑල්ලක් අඩු කරලා අඩියක ඉරටු කෑල්ලක් ගන්න. අඩියක ඉරටු කෑල්ලනුත් අර වගේම මාළුන්ට කෑම දෙන්න. ඊට පස්සේ ඔයාලා ගන්න අඟල් 6ක ඉරටු කෑල්ල. අඟල් 6ක ඉරටු කෑල්ලක් අරගෙන සතියක් වගේ යනකම් මේ අඟල් 6 ඉරටු කෑල්ලෙන් ඔයාලා මේ මාළුන්ට කෑම දෙන්න පටන් ගන්න. මේ විදිහට සතියක් වගේ දීගෙන යනකොට මේ මාළු දැනගන්නවා මේ ඔයා එන්නේ මාළුන්ට කෑම දීලා මාළු අල්ලගන්න නෙමෙයි. මේ මාළුන්ට කෑම කවන්න තමයි ඔයාලා එන්නේ. මේ මාළුන්ට ඔයාලා කිසිම කාදරයක් නැහැ කියලා මේ මාළුන්ට තේරුම් යනවා. අන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් අර ඔයාලා දීපු විදිහටම ඉස්සෙක් අරගෙන මාළු ටැංකියට දාගෙන ඉන්න අතින් දාගෙන ඉන්න. ඔයාලා වතුර මට්ටමේ යට අත දාන්න එපා. වතුර මට්ටමෙන් උඩට අත තියෙන්නත් ඉස්සව වතුර මට්ටමේ යට යන්න ඔයාලා දාගෙන අල්ලන් ඉන්න. අන්න ඒ මල්ලන් ගෝ විනාඩි 5-10ක් ඇතුළත මේ මාළු ඇවිල්ලා එකපාරට කාලයයි. අන්න ඒ විදිහට දිගටම කරගෙන යන්න. මේ විදිහට සතියක් දෙයක් ඔයාලා එහෙම කරනකොට මේ මාළුව හුරු වෙනවා. ටැංකිය ළඟට ගිහලා කෑම දාපු ගමන් ටැංකියෙන් උඩට ඇවිල්ලා මේ මාළුවක ඔයාලට පේන කෑම කාලා යන්නේ මේ මාළු පටන් ගන්නවා. මෙන්න මේ ටික තමයි මේ කරන්න තියෙන්නේ. වෙන කිසිම විශේෂ දෙයක් මොකුම කරන්න දෙයක් නැහැ. මේ අතරතුර ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔයාලා මොනම හේතුවක්වත් hand feeding පටන් ගත්තට පස්සේ පුරුදු කරන පටන් ගත්තට පස්සේ
මාළු ටැංකිය ළඟට ගිහලා කැම ටික නිකන් මාළු ටැංකිය විසි කරලා දාලා එන්න එපා. එහෙම වුණොත් මේ මාළු ටික හුරු වෙන්න අමාරුයි. ඒකට එයාලා අතින් කැම කන හුරු වෙන්නේ නැහැ. අර ඔයාලා දාන්න උරුම. ඒක නිසා ඔයාලා හෑන්ඩ් ෆීඩ් පටන් ගත්තට පස්සේ මොනම හේතුවකටවත් මාළු ටැංකිය ළඟට ගිහලා එකපාරට නිකන් කැම ටික වතුට්ට දාලා එන්න එපා. ඔයාලා කවන්නව try කරන්න. කියන්නේ පුණුවන් තරම් කවන්න try කරන්න. අනිවාර්යෙන් ඒ මාළු නොකා ඉන්නේ නැහැ. විනාඩි 10 15ක් ගිලට ඇවිල්ලා කාලය යනවා. ඒක තමයි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දේ. මොකද කියනවා නම් ගොඩක් කට්ටිය හෑන්ඩ් ෆීඩ් පටන් ගත්තට පස්සේ උදේ දෙනවා. උදේ වාලට ඉවර තියෙන්න වෙන්න පුළුවන්. උදේ වාලට දෙනවා. ඔය විදිහටම කියන්නේ පොලිට් එකක් හරි නැත්නම් අතින් හරි කැම දෙන්න පටන් ගන්නවා. උදේ යාලා කාලා නැහැ. හැබැයි හවස් රැට යාලා මොකද කරන්නේ? රැට ගිහිල්ලා නිදිමතත් එක්ක ටී බාන්නත් තියෙන ඔය ප්‍රශ්නත් එක්ක ගෙදර කටයුතුත් එක්ක වැඩත් එක්ක ඔයා රැට ගිහිල්ලා මාළුන්ට කැම ටික නිකම්ම ටැංකියට දාලා එනවා. අන්න ඒ වගේ එච්චෙන් තමයි මාළු මේකට හුරු වෙන්නේ නැත්නම් මොකද කියනවනේ යාලා. උදේට අතින් කනවා රැට නිකන් දානවා. අන්න ඒ වෙලාවගේ අන්න ඒ විදිහට වුණාට පස්සේ මාළු මේකට හුරු කරගන්න අමාරුයි. ඒක නිසා කිසිම වෙලාවක හෑන්ඩ් ෆීඩින් පටන් ගත්තට පස්සේ නිකන් කැම දාන්න එපා. හෑන්ඩ් ෆීඩින් විතරම කරගෙන යන්න. ඒක තමයි මේක ගැන කියන්න තියෙන්නේ. වෙන විශේෂ කරුණු කිසිම දෙයක් නැහැ. මේක විශේෂව අපි ට්‍රේනින්ග් එකක් දෙන්න මොකුත් එහෙම දෙයක් නැහැ. මේක කරන්න තියෙන්නේ මෙන්න මේ මම කියපු සරල ස්ටෙප් එක කරගෙන ආවනම් ඔයාලට මේක ටක් ගාලා හුරු කරගන්න පුළුවන්. ටක් ගාලා කුවට ගොඩක් ඉක්මනට නෙමෙයි. මොකද කියනවනම් ගොඩක් කට්ටිය හිතයි දවස් දෙකකින් කරන්න දවස් දෙකකින් බෑ. ඔයාලට අඩුම මාසෙකමාරක් දෙයක් වගේ කාලයක්වත් මේ වැඩේ කරගෙන යනවා. ඒක නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කරගෙන යන්න. එතකොට ඔයාලට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. මේ ගැන මෙච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා පළවෙනි කමෙන්ට් එකක් දාලා ඔයාගේ තවත් යාළුවොට බලන්න වීඩියෝ එක ෂෙයා කරලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්.